අපේ අධ්‍යාපන ශාස්ත්‍රය අධ්‍යාපන ක්‍රමයේ ඇතුළෙන්ම මේක කිසියම් ආකාරයක වෙනසක් සිද්ධ වෙන්න ඕනි කියලා ඔබත් ඒක විශ්වාස කරනවා. ඔව් ඒක හරියටම විශ්වාස කරන දෙයක් තමයි මම. එකක් තමයි දැන් අපේ අධ්‍යාපන ක්‍රමේ තාම තියෙන්නේ අර මේ මෙමරිස් ඒ කියන්නේ මොකද මතකය තබා ගැනීම මත තමයි පදනම් වෙලා තියෙන්නේ. දැන් මට මතකයි මම පොඩි කාලේ මට මතකයි කියනවා ඔය ඇගීම් ක්‍රමය කියලා. ඒ අසයින්මන්ට් ක්‍රමයට මේ උගන්වන එකක් ගැන කතා කරා. නමුත් ඒ කාලේ ලොකු ප්‍රශ්නයක් ආවා මේ අර දැනටත් ඔය කතා කරනවා වගේ මේ සම අවස්ථාවන් ලැබෙයිද සමහර කට්ටියට මේකින් වාසියක් වෙයිද ඒ වගේ දෙයකට නිසා ඒක මම හිතන්නේ ඒ කාලේදී අකුල ගන්නවා. මොකද හැම දෙයක්ම අවසානයේදී දේශපාලනිකයිනේ ඒ කියන්නේ පොලිටික්ස් වලින් එක මොකද ඒ කියන්නේ මේ නෙගටිව් සයිඩ් එකට ආවොත් එමේ ඒ කාලේ ඉන්න ඕනෙම පක්ෂේ මොකක් වුණත් කමක් නැහැ. ඒගොල්ලන් ඒක දිගටම කරගෙන යන්නේ නැහැ. නමුත් අද එකකින් අපි ඇත්තටම ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තිනවා. මොකද අර ඉස්සෙල්ලා මං කව වගේ නිපුණතා ස්කිල්ස් බේස්ඩ් මේ এডুকেෂන් එකට නෙමෙයි අපි ගිහිලා තියෙන්නේ. නමුත් අනිත් හැම රටවල්ම ඒකට තමයි ගිහිලා තියෙන්නේ. ඒතර මම දැන් දකින ප්‍රධානම කාරණේ තමයි මේ මතක තබා ගැනීම සහ ඒ අර ට්‍රැඩිෂනල් අපි කියනවා සාම්ප්‍රදායික ක්‍රමේ තාම වෙනස් වෙලා නැහැ. නමුත් එතකොට එතකොට අර ඇටිටියුඩ් එකත් එහෙමයි. දැන් ගුරුවරයාත් හිතනවා මම සියලු දේම දැනගෙන ගිහිල්ලා ළමයින්ට උගන්වන්න ඕනේ කියලා. ළමයාත් හිතනවා ගුරුවරයා හැමදේම දැනගෙන ඉන්න ඕනේ කියලා. රයිට්. නමුත් අද ඇත්තටම කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒකයි මම කිව්වේ ගොඩක් වෙලාවට මේ ගුරුවරුන් පවා ඒක අර ඒ ට්‍රාන්ස්ෆෝමේෂන් එකට නැත්තම් ඒ පරිවර්තනයට මේ ලෑස්ති වෙන්න ඕනේ. එතකොට ප්‍රධානම කාරණේ තමයි කාරණා දෙකක් අවසාන ඒ කියන්නේ ඔබතුමාගේ ප්‍රශ්නෙට කිව්වොත් එහෙම එකක් තමයි අර මේ නිපුණතාව අපි මුලින් ආවනේ ස්කිල් බේස් කියලා එකට. ඒ ස්කිල් කියන එකට අපි මූලික තැන දෙන්න ඕනේ අපේ අධ්‍යාපන ක්‍රමේ. අනිත් එක තමයි ඔය මම ඉස්සෙල්ලා කියපු ආකාරයට දැන් අද කාලේ නොලෙජ් එක ඕන තැනකින් ගන්න පුළුවන්. එතකොට මේ දැන් ඇත්තටම කියනවා නම් ලොකුම ප්‍රශ්නේ වෙන්නේ ඉස්සරහට ප්‍රියාල් ප්‍රශ්නේ අහන එක. දැන් ඔය මේ කෘතිම බුද්ධියත් එක්ක ආපු ඔය තියෙන ටූල්ස් වල තියෙන ප්‍රධාන දේ අපි කියනවා ප්‍රොම්ප්ට් එන්ජිනියරින් කියලා. ප්‍රොම්ප්ට් එන්ජිනියරින් කියලා කියන්නේ අපි කියන්නේ මෙවලම තියෙනවා. මෙවලමින් අපි හරි ප්‍රශ්න අහුවොත් විතරයි එයා අපිට හරි උත්තරේ දෙන්නේ. අර Google එකේ ගිහිල්ලා ගහන keywords වගේ තමයි. ඒතකොට ඇත්තටම ඉදිරියේදී තියෙන ලොකුම දක්ෂකම වෙන්නේ ප්‍රශ්න ඇසීමට පුළුවන් වීම. මොකද ඒකට අවශ්‍ය උත්තර මෙවලමින් අපිට ලැබෙනවා.